හරි ඉතින් M3 Max Drone එක මෙන්න මේ වගේ බොක්ස් එකක තමයි එන්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති. මේ විදිහට මම දැන් බොක්ස් එක ඕපන් කරගත්තා. බොක්ස් එක ඕපන් කරගත්තාට පස්සේ මේ විදිහට පවුච් එකක තමයි අපේ ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ පවුච් එකේ ගොඩක් හොඳ ලුක් එකක් තියෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති. හැම ඩ්‍රෝන් එකකටම වගේ මේ වගේ පවුච් එකක් හම්බ වෙනවා. ඒ නිසා මේකටත් හම්බ වෙලා තියෙනවා. පවුච් එකේ ෂිප් එකත් ඕපන් කරගත්තාට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපේ ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන ඩ්‍රෝන් එකේ රිමෝට් කන්ට්‍රෝල් එක. මෙන්න රිමෝට් කන්ට්‍රෝල් වගේම තමයි මේකේ සාමාන්‍ය විදියටම තියෙනවා. ඊට පස්සේ අපිට මේ විදියට තව පාර්ට්ස් හම්බෙලා තියෙනවා. චාර්ජින් කේබල් එකයි, ස්ක්‍රූ ඩ්‍රයිව් එකයි. ඊට පස්සේ අපිට ප්‍රොපෙලර් ගාඩ් හම්බෙලා තියෙනවා 4ක්. තව එක්ස්ට්‍රා ප්‍රොපෙලර්ත් අපිට හම්බෙලා තියෙනවා. ඔන්න ඔය ටික තමයි පැකේජ් එකේ තියෙන්නේ. තව අපි යූසර් මැනුවල් එකයි, අපේ ඇප් කන්ට්‍රෝලර් එකයි මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේකේ තියෙන QR කෝඩ් එක ස්කෑන් කරලා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි ඉතින් මේකත් දැන් මම මේ විදිහට පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ අපි දැන් යමු ඩ්‍රෝන් එක ගැන කතා කරන්න. මේ ඩ්‍රෝන් එකේ M3 Max කියන මොඩල් එක තමයි තියෙන්නේ. මේකේ තව version එකක් තියෙනවා රිමෝට් කන්ට්‍රෝල් එකේ ඩිස්ප්ලේ එක තියෙන එක. ඒ රිමෝට් එකේ ඩිස්ප්ලේ එකක් තියෙනවා. අන්න ඒකක් තියෙනවා අපි ගාව ස්ටෝ. මේ ඩ්‍රෝන් එකක් තියෙනවා. මේ ඩ්‍රෝන් එකේ ඩිස්ප්ලේ එකක් කියන්නේ අරගේ ඩිස්ප්ලේ එකක් කියනවා. ඒක තමයි මේ දෙකේ තියෙන වෙනස. මේ ඩ්‍රෝන් එක ඩාර්ක් බ්ලූ වලින් තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේ මේක මිලියම්පියර් 1800ක 3.7 බෝට් බැටරියක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ඩ්‍රෝන් එක බ්‍රෂ්ලස් මෝටර් නිසා ඔයගොල්ලන්ට ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් බ්‍රෂ් මෝටර් ඩ්‍රෝන් එකකට වඩා. මොකද මේ බ්‍රෂ් මෝටර් වලට වඩා බ්‍රෂ්ලස් මෝටර් ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. මේවා දැතිරෝධ වලින් නෙමෙයි ඩිරෙක්ට්ම ප්‍රොපෙලර් එකට මෝටර් එක තමයි සෙට් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට ගොඩක් කල් මේක යූස් කරන්න පුළුවන්. රිමෝට් එක ගැන කතා කරමු. රිමෝට් එක ඩබල් A බැටරි තුනක් තමයි මේකට දාගන්න තියෙන්නේ. මම දැන් ඩබල් A බැටරි තුනකුත් මේකට දාගත්තා. හරි රිමෝට් එකත් ඉතින් අනිත් කොන්ට්‍රෝල් වගේ තමයි බටන්ස් ටික තියෙනවා ජොයිස්ටික් දෙක තියෙනවා මේ විදියට. ඉතින් මේ ස්විච් එකක් තමයි ඔන් කරගන්න තියෙන රිමෝට් එක. ඩ්‍රෝන් එක කනෙක්ට් කරගන්න තියෙන ජොයිස්ටික් එක සැරයක් උඩට සහ පල්ලෙහාට කරපුවාම මෙන්න මේ විදියට ලයිට් එක බ්ලින්ක් වෙන එක නවතිනවා. ඉතින් ජොයිස්ටික් එකෙන් පොඩ්ඩක් ඉස්සරහට තට්ටුවක් දුන්න ගමන් ඕගොල්ලන්ට පේන්නේ ප්‍රොපෙලර් ටික මේ විදියට රොටේට් වෙනවා. ඩ්‍රෝන් එක ගැන ඉතින් ඔන්න ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. වගේ මේකේ කැම් එක ගැන කතා කරොත් මේකේ කැම් එක මේ මෙගාපික්සල් 720ක් වගේ ක්වොලිටියක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේකේ සෙන්ස් එකක් තියෙනවා ඔයගොල්ලන්ට පේන්නේ නැති. මේ සෙන්ස් එක තියෙන නිසා ඔයගොල්ලන්ට මේ කොහේ හරි යවද්දි ඉන්ඩෝ වගේ යවද්දි ඔයගොල්ලන්ට මෙතන මේ සෙන්ස් එක ගොඩක් වැදගත් වෙනවා. මොකද මේ සෙන්ස් එක නිසා කොහේ හරි ඔබ්ජෙක්ට් එකක මේ ඩ්‍රෝන් එක වදින්න දෙන්නේ නැහැ. මේ සෙන්ස් එකෙන් ඒක නවත්තනවා. මේ විදිහට ඉස්සරහ ලයිට් දෙකකුත් තියෙන නිසා ඔයගොල්ලන්ට මේක රෑට වගේ යවනවා නම් ඉස්සරහා පස්සේ ඩ්‍රෝන් එකේ හඳුනා ගන්න මේකත් ඔයගොල්ලන්ට යූස් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ කැම් එක ගැන කතා කරොත් කැම් එක මේ විදිහට රිමෝට් එකේ ඇඩ්ජස්ට් කරන්නත් පුළුවන්. ඇප් එක ගැන දැන් කතා කරමු අපි. ඇප් එක මේ විදිහට ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න QR කෝඩ් එක ස්කෑන් කරලා ඊට මේ විදිහට Wi-Fi ගෙනත් දීලා මේ විදිහට ස්ටාර්ට් දුන්න ගමන් ඔයගොල්ලන්ට කැම් එකේ view එක මේ විදිහට ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන් වෙනවා. ඔයගොල්ලන්ට මෙතනින් ෆොටෝත් කැප්චර් කරන්න පුළුවන්. ඒ වගේ වීඩියෝ රෙකෝඩ් කරන්නත් පුළුවන්. ඔන්න ඔය ටික තමයි මේ ඩ්‍රෝන් එක ගැන කතා කරන්න තියෙන්නේ. එහෙනම් ඉතින් මේ ඩ්‍රෝන් එක ඔයගොල්ලෝ කවුරුහරි මිලදී ගන්න කැමති නම් අපේ ස්ටෝර් එකෙන් මිලදී ගන්න පුළුවන්. විදුටෙක් ස්ටෝර් එකෙන් තමයි මිලදී ගන්න පුළුවන් වෙන්නේ. මම ඔක්කොම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් හා කමෙන්ට් සෙක්ෂන් එකේ මම ඔයගොල්ලෝ ෆෝන් නම්බර්ස් දාලා තියන්නම්. ඔයගොල්ලන්ට එතනින් මාව කන්ටැක්ට් කරගන්න පුළුවන්.